ආයුබෝවන් ආදරණීය දරුවනි ඔබට මම සූදානම් වෙන්නේ දැන් මේ වෙලාවේදී මේ වීඩියෝ එක හරහා ඔබට ගෙන එන්නට බලාපොරොත්තු වෙන්නේ O level English paper එකේ ඊටාම වැදගත් question එකක්. ඊටාම වැදගත් ටෙස්ට් එකක් පිළිබඳව ඒකට උත්තර ලියන්නේ කොහොමද කියලා දෙන්න. සහ අද සූදානම් වෙන්නේ 2022 අවුරුද්දේ O level ලියපු දරුවන්ට ලැබිච්ච ටෙස්ට් 6 එක ඔබට කියලා දෙන්න. ඉතින් ඔබ මේ අවුරුද්දේ වෙන්න පුළුවන්, ලබන අවුරුද්දේ වෙන්න පුළුවන් O level ලියන දරුවෙක් නම් O level English වලට හොඳ ග්‍රේඩ් එකකට යන්න එහෙම නැත්නම් හොඳ ලකුණකට යන්න ඔබට මේ වීඩියෝ එක චූටි හරි වටිනාකමක් තියේවි. මේ වීඩියෝ එකෙන් ඔබට ගන්න පුළුවන් වේවි. ඉතින් ඔබට මතක් කරනවා වීඩියෝ එකත් එක්ක රැඳී සිටින්න. ඒත් එක්කම අපි මුලින්ම බලමු 2022 O level paper එකේ English paper එකේ part 1 එකේ test 6 එකට කොහොමද ප්‍රශ්නය හැදිලා තියෙන්නේ කියලා. ඉතින් ඊට කලින් මම චූටි කාරණාවක් මතක් කරන්නම්. ඔබ දන්නවා මේ writing question එකට මේ ලියන ප්‍රශ්නයට ලකුණු හම්බ වෙනවා අපිට 5 marks. right? 5 marks හම්බ වෙනවා. ඒකෙන් content එකට 2 marks, language එකට 3 marks. right? එතකොට content එකට ලකුණු දෙකක් හම්බ වෙනවා. ඒ කියන්නේ අන්තර්ගතයට ලකුණු දෙකක් හම්බ වෙනවා. language වලට හම්බ වෙනවා ලකුණු 3ක්. එහෙම තමයි ලකුණු හම්බ වෙන්නේ. එතකොට අපි paper marking යද්දී උත්තර පත්‍ර පරීක්ෂා කරද්දී O level ලියන දරුවන්ගේ අපිට සමහර අවස්ථාවලදී අපි ඒක question එක කතා කරමු. සමහර දරුවෝ මේ ප්‍රශ්නය ඉතාම ලේසි ප්‍රශ්නයක් වුණාට ඒක සමහර දරුවන්ට හදාගන්න බැරි වෙලා තියෙන උත්තර සමහර දරුවෝ ඉන්නවා. අපිට උත්තර හම්බ වෙනවා. එහෙම දරුවොත් අපිට හම්බ වෙනවා. right. එහෙමනම් අපි වැඩි කතා බහ නැතුව යන් ප්‍රශ්නය තේරුම් ගන්න. right. මේ තියෙන්නේ පුතේ 2022 O level paper එකේ English paper එකේ part 1 test 6 එක. right. අපි මේකට කියවලා තේරුම් ගමු බලන්න. right. The welfare association of your school visits a children's home in the area every year to make some donations කියලා කියන්නේ අපි දන්නවා පරිත්‍යාග. donations කියලා කියන්නේ පරිත්‍යාග. ඒත් එක්කම අපිට කියනවා write a notice to be put up on the school notice board. ප්‍රශ්නය පැහැදිලි. informing all the students about it. මොකක්ද අපි බලමු ප්‍රශ්නේ මොකක්ද කියන්නේ කියලා. The welfare association of your school. ඉස්කෝලේ ඔයාගේ ඉස්කෝලේ සුබ සාධක සංගමය නැත්නම් සුබ සාධක සමිතිය. කියමු අපි සුබ සාධක සංගමය. visits බලන්න යනවා a children's home. a children's home ළමා නිවාසයක්. කොහෙද ඒක තියෙන්නේ? in the area. ඔයාලගේ ප්‍රදේශයේ තියෙන children's home එකක් ගැන. ඒ children's home එකකට යනවා. every year ඔයාගේ ඉස්කෝලේ welfare association එක හැම අවුරුද්දකම ප්‍රදේශයේ තියෙන children's home එකකට යනවා. බලන්න යනවා. මොකටද යන්නේ? to make some donations. ඒ කියන්නේ පරිත්‍යාග කිහිපයක් කරන්න. ඒ කියන්නේ පරිත්‍යාගයක් මොන හරි දෙන්න යනවා. හරිද? පරිත්‍යාග කරන්න යනවා. මේක ගැන දැන් අපිට කියනවා පුතේ මෙන්න මෙතන තමයි ප්‍රශ්නේ දැන්. අපිට කියන්නේ notice එකක් ලියන්න. write a notice to be put up. ඉස්කෝලේ notice board එකේ දාන්න පුළුවන් notice එකක් ලියන්න ඕනේ. මොකක් කියලාද? all the students සියලුම ශිෂ්‍යයෝ ඉස්කෝලේ ඉන්න සියලුම ශිෂ්‍යයෝ දැනුවත් කරමින් inform කියලා කියන්නේ අපි දැනුවත් කරනවානේ. informing all the students about it. right. අපිට කියනවා එතනදී අපිට ලියන්න ඕනේ වචන ගාන තමයි 40 to 50 words. වචන 40ත් 50ත් අතර අපි ලියන්න ඕනේ. right. ඊළඟට තියෙනවා මෙතන කොටසක් include means ඇතුළත් කරනවා, අන්තර්ගත කරනවා. includes. right. මම හිතනවා ඔයාලට පේනවා ඇති බෝඩ් එක කියලා. ඒකේ include කරන්න කියනවා the date of visiting. The date of visiting means බලන්න යන දවස. ඒ කියන්නේ මේ
children's home එක බලන්න යන දවස, right? Items that can be donated. Items that can be donated. ඒ කියන්නේ පරිත්‍යාග කළ හැකි ද්‍රව්‍ය. එහෙම නැත්නම් අපි හිතමු items මොනවද දේවල්. To whom the items should be handed over. To whom කියලා කියන්නේ කාටද? To whom කාටද the items should be handed over. Hand over means බාර දෙනවා. එතකොට අපි ලියන්න ඕනේ මේ notice එකට අන්තර්ගත වෙන්න ඕනේ, include වෙන්න ඕනේ the date of visiting බලන්න යන දවස තියෙන්න ඕනේ. children's home එක බලන්න යන දවස තියෙන්න ඕනේ. next පරිත්‍යාග කළ හැකි items මොනවද කියලා කියන්න ඕනේ. To whom the item should be handed over. කාටද මේ ගේන items ටික බාර දෙන්නේ. To whom the items can be handed over. කාටද මේ items ටික බාර දෙන්නේ. ඔන්න ඔය ටික තමයි අපිට දැන් එතකොට content එකට එන්න ඕනේ. මොනවද එන්න ඕනේ? The date of visiting එන්න ඕනේ. විශේෂයෙන් items that can be donated වෙන්න ඕනේ. To whom the item should be handed over. මේ ටික තියෙන්න ඕනේ. දැන් අපි උත්තරේ කතා කරන්නයි හදන්නේ. හරි. ඔයාලට පේනවා බෝඩ් එකේ උත්තරේ තියෙනවා පුතේ 2022 ටෙස්ට් 6 එක තමයි මේ තියෙන්නේ. හරි. Look at the board, be carefully. Be careful. Notice. දැන් ඔන්න අපි උත්තරේ ලියන්න හදන අපිට කිව්වේ welfare association එක අවුරුද්දක් පාසා අවුරුද්දෙන් අවුරුද්දට හැම අවුරුද්දකම යනවා ප්‍රදේශයේ තියෙන children's home එකකට මොනා කරන්නද යන්නේ? To make some donations. පරිත්‍යාග වගේක් කරන්න. right. ඒක තමයි ප්‍රශ්නේ. දැන් බලන්න පුතේ අපි උත්තරේ ලියලා තියෙන්නේ. ඔයාලට හොඳට පැහැදිලිව පේනවා මම හිතන්නේ බෝඩ් එක. The welfare association of our school. දැන් ඔයාලා දීලා තිබුණේ කොහොමද පුතේ ප්‍රශ්නේ? your school කියලා නේද? ඔන්න මම තව චූටි කාරණාවක් මතක් කරන්න. දැන් ඔන්න සමහර දරුවෝ ඉන්නවා පේපර් එකේදී ඒ කියන්නේ ආන්සර් එක ලියද්දී පේපර් මාකින් වලදී අපිට පේනවා සමහර දරුවෝ මේ යුව කියන එක ප්‍රශ්නෙම ඒ විදිහට ලියලා තියෙනවා. එතකොට අපිට ලකුණු එතකොට දැන් මෙතන මෙහෙමනේ. අපිට ප්‍රශ්නෙම දීලා තියෙනවා. එතකොට මෙතන දීලා තියෙන්නේ යුව කියලා. අපි ඒක හදා ගන්න ඕනේ අපේ කියලා. අව කියලා දාලා. right? එතකොට සමහර දරුවෝ අපි දැකලා තියෙනවා යුව කියලාම උත්තරයටත් දෙනවා. හරිද? ඒක වැරදි. right. our school සමහර ළමයි මෙතෙන්ද තමන්ගේ පාසල සඳහන් කරනවා. our school has organized සංවිධානය කරලා තියෙනවා. has organized සංවිධානය කරලා තියෙනවා. its annual visits. Annual means yearly. අවුරුද්දක ඒ කියන්නේ අපි කියමුකෝ වාර්ෂිකව යනවා මේක බලන්න. හරිද? මේකට make some donations දෙන්න යනවා. එයාලා වාර්ෂිකව මේක සිද්ධ කරන දෙයක්. කොහෙටද වාර්ෂිකව යන්නේ? to අපි නමක් දා ගන්නවා. to අසරණ සරණ හරි මොකක් හරි ඔයාලගේ පැත්තේ තියෙන එකක් හරි එහෙම නැත්නම් මොකක් හරි නමක් අපි දා ගන්නවා ඒකට. උපකල්පනයකට ඉමේජින් කර ගන්නවා. හරි? to අසරණ සරණ මම දාගත්තා අසරණ සරණ කියලා. children's home එකේ නම අසරණ සරණ. right? visit to අසරණ සරණ. ඔන්න අපිට මෙතෙන්ද අපේ ඉන්න අපේ ඒරියා කියලා ලියන්නත් පුළුවන්. මම එහෙම ලිව්වේ නැහැ. annual visit to අසරණ සරණ children's home. ඔන්න දැන් එතෙන් නම් අපිට පැහැදිලි උත්තරේ. මොකද්ද කියන්නේ? සුබ සාධක සංගමේ. කොහෙද? of our school. අපේ ඉස්කෝලේ සුබ සාධක සංගමේ has organized සංවිධානය කරලා තියෙනවා its annual visit. එහි වාර්ෂික බලන්න යෑම එහෙම නැත්නම් වාර්ෂිකව යන ගමන to අසරණ සරණ children's home. අසරණ සරණ ළමා නිවාසයට on 18th May. මම මේකේ දින දාලා තියෙන්නේ මේ අවුරුද්දේ පුතේ. on 18th May 2025. 2025 මැයි 18 වෙනිදා තමයි යන දවස. ඔන්න අපි අර ඉන්ක්ලූඩ් කරන්න කියලා තිබුණානේ date and time. ඔන්න දැන් එතකොට මේකේ
date එක සඳහන් කරන්න කියලා on 18th May 2025 right ඊළඟට all donations දැන් අපිට කිව්වනේ items can be donated කියලා ඒ කියන්නේ මේ පරිත්‍යාග කරන්න පුළුවන් ද්‍රව්‍ය මොනවද කියලා දැන් අපි එකක් කියනවා all donations including මොනවද including stationery items පාසල් උපකරණ ඊළඟට clothes ready ඇඳුම් clothes and dry rations means වියලි සලාක නැත්නම් වියලි ආහාර වර්ග වියලි සලාක වියලි ආහාර ද්‍රව්‍ය right should be handed over ලබා දිය හැකි එහෙම නැත්නම් බාර දිය හැකි මොනවද බාර දෙන්නේ all donations including ඇතුළත් වෙන්න ඕනේ මොනවාද stationery items clothes and dry rations should be handed over ඔන්න බාර දෙන්න පුළුවන් මොනවාද stationery items clothes dry rations වියලි සලාද to whom කාටද බාර දෙන්න ඕනේ to the organize සංවිධානය කරනවා මේක සංවිධායක කමිටුව අපි සිංහලෙන් කියන්නේ සිංහල සංවිධායක කමිටුව in English organizing committee to the organizing committee සංවිධායක කමිටුවට before 11th May 2025 2025 මැයි 11 වෙනිදාට කලින් කාටද බාර දෙන්න කියන්නේ to the organizing committee before 11th May 2025 right දැන් ඔන්න පුතේ ඔයාලට 2025 අවුරුද්දේ O level ලියන ළමයෙක් නම් ඔයාලට පුළුවන් නෝටිස් එකක් ලියන විදිහ මේකෙන් ඉගෙන ගන්න 2026 ලියන කෙනෙකුටත් මේ වීඩියෝ එක වැදගත් වෙයි 2025 ලියන ළමයෙකුටත් 2026 ලියන ළමයෙකුටත් මේක වැදගත් වෙයි. ඉතින් ඉස්සරහට අපිට මේ වීඩියෝ YouTube එකෙන් බලන්න පුළුවන්. හරි. කොහොම හරි පුතේ දැන් අපිට 2022 ප්‍රශ්නේ නෙමෙයි 2022 ටෙස්ට් 6 තමයි අපි මේ කතා කළේ. හරිද? ඔයාලට ඊටාම වැදගත් ප්‍රශ්නයක් තමයි ටෙස්ට් 6 කියලා කියන්නේ. සහ ටෙස්ට් 8 අපි ඉස්සරහටත් වීඩියෝ ඔබට ලබා දෙනවා. එතකොට පුළුවන් ඔයාලට කිසිම බයක් සැකක් නැතුව O level වලට ඉංග්‍රීසි වලට A එකක් ගන්න. ඔයා S මට්ටමේ ඉන්නවා නම් C එකක් ගන්න, C මට්ටමේ ඉන්නවා නම් B එකක් ගන්න, B මට්ටමේ ඉන්නවා නම් A එකක් ගන්න. ඔයාට අපේ පාඩම් මාලාව වැදගත් වෙයි.